ආයිබෝවන් ශ්‍රී සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා දවසේදීත් බ්‍රහස්පතින්දා නිලුම්බිල වැඩසටහනත් සමගින් සම්බන්ධ වෙලා ඉන්න ඔබ සියලුම දෙනාට. ඉතින් අද දවසේ අපි නිලුම්බිල වැඩසටහන ඉතාමත් වෙනස් විදිහකට ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. ගොඩක් වෙලාවට අපි දන්නවා අපේ සමාජයේ අපි ජීවත් වෙනකොට අපි බෞද්ධයන් වේවා අපි කවර ආගමක හිටියත් අපි අදහන ආගමට අනුව අපි විශ්වාස කරනවා සහ අපි හිතනවා මේ අවට පරිසරය තුල අපේ මියගිය ඥාතීන් එහෙමත් නැත්නම් දේවතාවන් දේවතාවියන් කියලා අපි සැලකන පිරිස මේ සමාජයේ එහෙමත් නැත්නම් අපි ගැවසෙන තැන්වල යම් තාක් දුරකට අපේ ආරක්ෂාවට එහෙමත් නැත්නම් අපිත් එක්කම අපි කන බොන දේ ඇසුරු කරගෙන එහෙමත් නැත්නම් අපේ ගෙවල් වල ගෙදර පරිසරයේ අපි රැකියා කරන ස්ථානයේ මේ හැමතැනකම ගැවසෙනවා කියලා අපි විශ්වාස කරනවා. සහ මේ පන්සල් වල ඊටමත් වැඩියෙන් මේ දේ සිද්ධ වෙනවා කියලාත් අපි විශ්වාස කරනවා. පන්සල් වල පල්ලි වල කෝවිල් වල මේ හැමතැනම Taman අදහන ආගමට අනුව. ඉතින් මේ පිළිබඳව ඔබට තියෙනවා නම් යම් මතයක් ඒ මතය නිවැරදි කරන්නට සහ ඔබ යම් මතයක එල්බගෙන ඉන්නවා නම් ඒ මතය සමහර විට අසත්‍ය නම් ඒ මතය සත්‍ය බවක් කියලා ඔප්පු කරන්නට අද දවසේ අපි උත්සාහවන්ත වෙනවා. මේ සියලුම කටයුතු කතා බහ කරන්නට මේ සියලුම කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳ කතා බහ කරන්නට අද දවසේ ඊටමත් සුවිශේෂී පුද්ගලයෙක් අපේ වැඩසටහනට අපි ශ්‍රී ටීවී මැදිරියට කැඳවාගෙන ආවා. ඒ තමයි විශ්ව ශක්ති මහා පූජාවේ නිර්මාතෘ විශ්‍රාමලත් අධ්‍යාපන අධ්‍යක්ෂක ශාන්ති සේවා උපදේශක දඹවිනගේ සිරිපාල මහත්මයා අපි ආයිබෝන් කියලා ඔබතුමන්ව ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා අද දවසේ අපේ වැඩසටහනට පැමිණීම ගැන. අපේ සමාජයේ අපි ජීවත් වෙනකොට අපි හැමෝටම ශක්තියක් තියෙනවා. සමහර වෙලාවට අපේ මේ තියෙන මුළු ශරීරයේම ශක්තිය අපි කියනවා කුණ්ඩලීය ශක්තිය. මේ ශක්තිය අපේ එක් අතකට ගන්නට පුළුවන් හැකියාවක් තියෙනවා කියලාත් අපේ සමාජයේ කතා බහක් තියෙනවා. ඒ අතරතුරේ මේ මුළු විශ්වයම එහෙම නැත්නම් මේ විශ්වයේම අපිට අනන්‍ය වූ තමන්ට අනන්‍ය වූ ශක්තියක් තියෙනවා. ඉතින් මේ විශ්වයේ තියෙන ශක්තිය යොදාගෙන අපිට බොහෝ සෙයින් බොහෝ දේවල් කරන්නට පුළුවන්. ඉතින් මේ පැය කාලයක් පුරාවට අප සූදානම් මේ සියලුම දේවල් පිළිබඳව අපේ මතකයේ ආකර්ෂණය කරන්නට. ඔබතුමන්ගේ ඉස්සෙල්ලාම අපේ කතාවට ප්‍රවේශයක් විදිහට මම දැනගන්නට කැමතියි. මේ විශ්ව ශක්තිය හරහා කෙරෙන මේ විශ්ව ශක්ති පූජාව කියලා කියන්නේ මොකද්ද? මේක විශ්වයෙන්ම ලැබුණු දෙයක් කියලා මම පළමුවෙන්ම කියන්න කැමතියි. අපි මගේ තථාගත සම්මා සම්බුදු ගෞතම බුදුරජාණන් වහන්සේ සාරා අසංකේය කල්පලක්ෂයක් අප වෙනුවෙන් සංසාරයේ අසීමිත දුක්ින්ද. සංසාරයේ මේ දුක්ින්ද උත්තමයා ඒ නිවන් මඟ පසක් කරගත්තා. එදා බෝධි මූලයේදී අසත්ත කියන බෝධි මූලයේදී සියලු ක්ලේශයන් ප්‍රහීන කළ උන්වහන්සේ ලබාගත්තේ ලෝකයේ කිසිම කෙනෙකුට සමීප වෙන්න බැරි කාටත් කරාගන්න අපහසු උතුම් ශක්තියක්. ඒක ඇත්ත වශයෙන්ම මම හිතනවා මගේ කල්පනාවේ අනුව මේ විශ්වයෙන්ම උන්වහන්සේ හදාගත්ත දෙයක්. මේ විශ්වයේ තියෙන දේ උන්වහන්සේ හරියට කෙටි කරලා සම්පින්ඩනයක් වශයෙන් හදාගත්තා. ඒ ලබාගත්තේ ශක්ති බලය උන්වහන්සේ පළවෙනියෙන්ම මේ සත්සතියක් ගත කරන පළවෙනි සතියේ උන්වහන්සේ ඒ සමාධිස්වෙන් ගත කළා. දෙවෙනි සතියේ උන්වහන්සේ බැලුවා මේ අපේ කල්පනාවක් තියෙනවා අපේ දකින්නවා අපි අහනවා මේ ගස් වලට වන්දනා කරනවා මිනිසුන් වන්දනා කරනවා විශේෂයෙන් ඉන්දියාවේ. දැන් ඒ සංකල්පය අපිටත් ලැබිලා තියෙනවා. එහෙනම් අපි බෝධියට වඳිනවා. ඇයි මේ බෝධියට වඳින්නේ? එදා සම්මා සම්බුදු මේ මගේ බුදු පියාණන් වහන්සේ දෙවනි සතියේ උන්වහන්සේ මේ ගහ අස්සත්ත කියන ගහ දිහා බලාගෙන සතියක් මේ ඇස්පිහ නොහෙලා බලාගෙන හිටියා. උන්වහන්සේ අවබෝධ කරගත්තේ ශ්‍රී සද්ධර්මයේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදයේ මේ උතුම් විශ්ව ශක්තිය උන්වහන්සේ මේ ගහට කැව්වා. පළමුවෙන්ම දරුවෝ මේ බෝධියට උන්වහන්සේ කළගුණ සැලකුවා. පළවෙනි දේ අපේ අතර නැතිම ගුණයක් විය යුතුයි. උන්වහන්සේ අපට පෙන්වුවේ මේ සිතක් පිටක් නැහැටි ගහ මට උපකාරී වුණා නම් මම මේ ගහට යුතුයකමක් කරන්න ඕනේ කියලා උන්වහන්සේ ඒ හදාගත්තේ ශක්ති බලය මේ ගහට කැව්වා කිව්වොත් නිවැරදි. ඒකයි අපි මේ බෝධි පූජා කරන්නේ. මේ ශක්තිය උන්වහන්සේ තමයි
ඊටාම දියුණු සත්‍යයට ගත්තේ. ඉතින් එදා උන්වහන්සේ මේ අවබෝධ කරගත්තේ ශ්‍රී සද්ධර්මය. උන්වහන්සේ අවසානයේදී බැලුවා පස්මරුම් පරදර මේ ලබාගත්තා වූ ඒ උතුම් ශක්තිය මං කාටද කියන්නේ කියලා නිකන් කනස්සලු භාවයට පත්වෙච්ච අවස්ථාවක් තියෙනවා. ඒ වෙලාවේදී සහම්පති මහා බ්‍රහ්ම රාජානන් වහන්සේ පොළොවට බැහැලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ අසම සමයි ඔබ වහන්සේට සමාන කරන්න උත්තමයෙක් මේ ලෝක ධාතුවේ මෙතෙක් නැහැ. මම දැන් ඔබ වහන්සේ අනුගමනය කරන ඔබ වහන්සේගේ පාද ස්පර්ශය කරන්න මට අවසර දෙන්න. ඔබ වහන්සේ මේ දැනගත් උගත් මේ ශක්තිය ලෝකයට පෙන්වන්න කිව්වා. එතකොට තමයි උන්වහන්සේ බැලුවා උන්වහන්සේ හරීම සංවේදී උත්තමයෙක්. ගුරුවරු කවුද මගේ ආලාර කාලාරාම උද්දකාරාම වැනි අය කොහෙද ඉන්නේ කියලා. ඒ අයගෙන් තමයි මේ ධර්මයේ උන්වහන්සේ දැනගෙන අවසානයේදී එතුමන් කිව්වා පුතේ අපි දන්න සියල්ල පුතාට කියලා ඉවරයි. දැන් අපිටත් වඩා පුතා ජේෂ්ඨයි ශ්‍රේෂ්ඨයි. එම නිසා අනේ ස්වාමීනි මට මේ බ්‍රහ්ම ලෝකයකට යන්න විතරක් නෙමෙයි මේ ගමන යන්න ඕන. ලෝක සත්‍ය මම මේ සාරා අසංකේය කල්පලක්ෂයක් පෙරම්පරිවේ කෝටි සංඛ්‍යාත ජනතාවක් දුක් විඳිනකොට මට දුක් විඳින්න මම විතරක් ওই ගමන යන්න මම කැමති නෑ. එහෙනම් පුතා ඒ தත්ත්වය අවබෝධ කරගත්තාම මටත් ඇවිල්ලා අපිටත් ඇවිල්ලා කියන්න කිව්වා. එහෙම කියනකොට තමයි උන්වහන්සේ බැලුවේ දැන් කාටද මං කියන්නේ. එතකොට බැලුවා ආලාර කාලාරාම උද්දකාරාම වැනි අය ආරාර ඒගොල්ලෝ බැලුවා දැන් ජීවිතුන් අතර ඉන්නවද මගේ ගුරුවරු සති කීපයකට පමණ ඉදිරියේදී මේ පාරලෝ ගිහලා බ්‍රහ්ම ලෝකවල ඉපදෙලා තියෙනවා. සමහර බ්‍රහ්ම ලෝකවල දරුවෝ ඒගොල්ලෝ නැවත ඇදගන්න අපිට බෑ. බ්‍රහ්ම ලෝක 20ක් තියෙනවා. ඊට පරිබාහිරව බ්‍රහ්ම ලෝක කීපයක් තියෙනවා. ඒ අය සිත නැති කය, කය නැති සිත් ඇති ඒ බ්‍රහ්ම ලෝක විශ්වයේ තියෙනවා. ඇදගන්න බෑ, අඬ ගහගන්න බෑ. ඊට පස්සේ උන්වහන්සේ තනියම කල්පනා කරා දැන් මං කාටද කියන්නේ? කොණ්ඩඤ්ඤ බද්ද වප්ප මහානාම අස්සජී කියන තාපසයන්න් වහන්සේලා 5 දෙනෙක් හිටියා. මේ බෝධිසත්වයන් වහන්සේ අසීමිත දුක් විඳා 6 අවුරුද්දක් දුක් විඳා. 6 අවුරුද්දක් දුක් විඳිනකොට එතුමා නැවත බැලුවා මේ 6 අවුරුද්දක් දුක් විඳා මේ පාත්‍රයට වැටෙන්නේ ඵලයේද, ගෙඩියේද, කොළයේද විතරයි අනුභව කරේ. දැන් මරණාසන්නයි. ඒකට තමන්ම කල්පනා කරා දැන් මට 80න් මේ කටයුතු කරගන්න බෑ. එහෙමනම් මං ශරීරයට ආහාර ගත යුතුයි. අන්න ශරීරයට ආහාර දිගටම ගන්නකොට ඇඟ ආපහු පුෂ්ටිමත් වෙලා හිටියා. අන්න කොණ්ඩඤ්ඤ බද්ද වප්ප මහානාම ආස්සජී කියන තාපසය කිව්වා මේ ඇත්තකින් අපිට වැඩක් නෑ. අපි අත්තරලා දාලා යමු කියලා. ඊට පස්සේ තමයි උන්වහන්සේ එදා සුජාතාවගේ කිරිපිඩි ටික අරගෙන හොඳට පාත්‍රේ වළඳලා එතනින් යන ගංගාව ගාවට ගිහිලා ඒ රත්තරන් පාත්‍රේ හොඳට හොදලා පැන් ටිකක් බීලා ගඟක වතුර ගලන්නේ ඉහළට පහළට මම බුදු වෙනවා නම් මේ පාත්‍රයේ උඩුගම් බලා යවේවා කියලා සත්‍යක්‍රියා කරා. ওই සත්‍යක්‍රියාව වල හරි බලයක් තියෙනවා. බලාගෙන ඉඳද්දි මේ පාත්‍රයේ උඩුගම් බලා ගියා. අන්න විට උන්වහන්සේට මහා ධෛර්යයක් ඇති වුණා. ඊට පස්සේ උන්වහන්සේ එනකොට අර කුසතනාට මිටක් ලැබුණා. බ්‍රාහ්මණයෝ ඒව තියාගෙන තමයි වාඩි වෙලා භාවනා කරන්නේ අදත් ඉන්දියාවේ මහා ඍෂිවරු. ඔය අස්සත්ත කියන බෝධි මූලයේ තබලා මම මගේ ඇස් මාසලේ දිය වෙලා ගියත් මම නැගිටින්නේ නැහැ. මම මේ නිවන් මඟ පසක් කරගන්නවා කියලා තමයි අර උදේ පාන්දර වෙනකොට ලෝකේ කිසිම කෙනෙකුට ළඟා කරගන්න බැරි තත්ත්වය ලබා ගත්තේ. දැන් ඊට පස්සේ දැන් මේ සහම්පති මහා බ්‍රහ්මයා මෙහෙම කීවාට පස්සේ ඊට පස්සේ දැන් කොණ්ඩඤ්ඤ බද්දේ වප්ප මහානාම අස්සජී කොහෙද ඉන්නේ කියලා බලලා උන්වහන්සේට දරුවෝ ඒ වෙලාවේදී දෙසැත්තෑ ඥාන පහළ වෙලා තියෙනවා. එකක් කිව්වොත් పూర్වේ නිවාසානුස්මෘති ඥානය කියන කල්ප 90 ගාණක් කියන්න පුළුවන්.
දැන් දරුවගෙන් ඇහුවොත් පෙරේද රාත්‍රියේ කෑවේ මොකක්ද කිව්වම පැටලෙනවා. මතක නැහැ. අපේ මතක සත්‍ය අඩුයි. ඉතින් උන්වහන්සේට කල්ප ගණනාවක් පෙර ආත්මේ ගැන කියන්න පුළුවන්. කොහෙද හිටියේ? කවුරු වෙලා හිටියද? දැන් උන්වහන්සේට පෙනුණා බරණැස ඉසිපතන මිගදායේ ඉන්න බව. පයින්ම ගව් ගානක්. ඒ කාලේ කිව්වේ ගවුන්නේ ගව් ගානක් ගියා. ගිහලා එයත් බලා එනකොට දැන් පුස්තිමත්ව ලස්සනට ප්‍රීතියෙන් එන උත්තමයා දැකලා එදා බොහොම කෘෂ වෙලා හිටියේ මිනිස්සයා දැන් කණ්ඩ පටන් ගත්තාම අපි ඇත්තටලා ගියා. දැන් මේ නම් හොඳකට නෙමෙයි. මෙයාගෙන් නම් කිසි පිළිවෙලක් නැහැ. අපි වැඩිහිටිකමට ආසනයක් පනවල දෙමු කිව්වා. දැන් මේ උත්තමයා ළඟට එනකොට උන්වහන්සේගේ ශරීරයෙන් නීල පීත ලෝහිත මාංජේෂ්ඨ ප්‍රභාස්වර කියලා රශ්මි ධාරාවල් පිට වෙන්න පටන් ගත්තා. මෙයත් බය වුණා. දැන් බුදු වලල්ලේ තියෙනවා නිල් කහ රත සුදු ඔය වගේ ෂඩ් වර්ණ තියෙනවා. වහාම ඇවිල්ලා උණු පැන් හදලා පතුල් දෝණය කළ ආසන පන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ එනකන් තමයි අපි පෙරමග බලා හිටියේ කිව්වා. ඊට පස්සේ උන්වහන්සේගේ තවම හිතේ තියෙනවා මේ අතෝ හිතලා නෑ මම බුදු වෙනවා කියලා. උන්වහන්සේ බැලුවා දෙවියන්ගේ තවම හිතේ තියෙන්නේ බුදු වෙලා නැහැ කියලා. එවිට උන්වහන්සේ මේ ලෝක ධාතුවේ කිසිම කෙනෙකුට කරන්න බැරි මහා විශ්ව බලයක් ඇති කරා. කුමන්ද? ශරීරයෙන් එක නාස්පුඩුවකින් ජල ධාරාව, එකකින් ගින්දර, එක කනකින් ගින්දර, එක කනකින් වතුර, සෑම රෝම කූපයකින්ම ගිනි දැල් වතුර යන්න පටන් ගත්තා. ඔය පූජාව කාටවත් කරන්න බෑ. දෙවිවරු කෑ ගහගෙන අපිට තියෙනවා සදෙවිලෝක දරුවෝ. චාතුම් මහරජගේ තාවතින්සේ තුසිතේ පරිනිම්මිත වසවර්ති යාමයේ කියලා. බ්‍රහ්ම ලෝක 20ත් පල්ලෙහාට බැස්සා. බැහැලා මේ මහා විස්මකර්ම ශක්තිය බලලා එදා තමයි මගේ සම්මා සම්බුදු ගෞතම බුදුරජාණන් වහන්සේ පළවෙනි විජම්බණය කිව්වේ ධම්සක් පැවතුම් සූත්‍රය. ඔය සූත්‍රය කියනකොට මේ සදෙව් ලෝක බ්‍රහ්ම ලෝක 20ම පාත් වෙලා කෝටි 80කට වඩා දෙවි දේවතාවුන් වහන්සේලා වැඩියාලු නෙමෙයි වැඩියා. දැන් සමහරු කියයි මේ මනුස්සයා මේ බොරු කියනවාද කියලා. කෝටි 80ක් කොහොමද මේ ස්ථානයේ ඉන්නේ? හේතුව ඉන්දි කට්ටක සිදුර තරම නූල දාන සිදුර තරම රූපම වහගෙන හිටියේ. මේ බණ අහලා ධම්සක් පැවතුම් සූත්‍රය අහලා දසදහසක් දෙවියෝ සෝතාපන්න වුණා. කොණ්ඩඤ්ඤ බද්දවප්ප මහානාම අස්සජි කියන තාපසයන් අතරින් කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ දැලි රැවුල් කැපිලා කාසාය වස්ත්‍රයක් ඇඳගෙන ඉදිරියට ආවා සෝතාපන්න වෙලා. අන්න එදා තමයි මුදුන් වහන්සේට සංඝ පරම්පරාවක් ඇති වුණා. අද ලක්ෂ සංඛ්‍යාත ලෝකේ. ඉතින් මේ ශක්තිය එදා ඒ ආපු ඒ දේවතා ශක්තිය අද විශ්වයේ තියෙනවා. දැන් අපේ කතාවක් තියෙනවා මෙලොව 100ක් අවුරුදුෙහි එක දවස කියලා. එතකොට බුදුන් වහන්සේ පිරිනමන පාලා වර්ෂ 2006 ගියයි. එහෙනම් දවස් කීයද කියලා අපිට හදා ගන්න පුළුවන්. එහෙනම් මේ දෙවිවරු ඈත් වෙලා නැහැ. දහසක් සක්වල තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. අද පුළුවන් තරම් පරීක්ෂණ කරනවා. අද බලන්න හන්දට ගිහලා අපි කෝටි සංඛ්‍යාත ගණනක් වියදම් කරනවා. බුදුන් වහන්සේ කිව්වා විශ්වයේ මහා දහසක් සක්වල ඇති. ඒ වල දියුණු අය ඉන්නවා. ඔය අපිට නොයෙක් ක්‍රම වලින් අපිට පෙන්වන්නේ ඔය රවුම් වශයෙන් නැත්නම් හැඩතල වශයෙන් පෙන්වනවා. අන්න ඒ ශක්තියෙන් අපිට ප්‍රයෝජන ගන්න පුළුවන්. දැන් අපිට අසනීපයක් තියෙනවා නම් හිසේ අමාරුවක්, බඩේ අමාරුවක් අපි මේ තුන්රුවන් වැඳලා ඒක පිළිසිඳු සිතින් ගතින් හිතුව වෙහෙරක් ගාවදී බෝධියක් ගාවදී අපි ඉල්ලීමක් කරොත් මම නිරෝගී මේ ශක්තිය මට ලැබේවා මගේ අසනීපේ සුව වේවා අනිවාර්යයෙන්ම සුව වෙනවාමයි. අත්දැකීමෙන් ලැබුවේ.
ඉතින් අද දවසේ අපි කතා බහ කරමින් ඉන්නේ මේ විශ්ව ශක්තිය අපිට කොහොමද බලපාන්නේ කියන කාරණාවත් එක්ක මම සූදානම් වෙනවා මේ ඔබට විශ්ව ශක්තිය මෙතුමන් තමන්ට ලැබුණායයි විශ්වාස කරන අන්දම ඔබට පැහැදිලි කරා. ඉතින් අපේ සම්මා සම්බුද්ධ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඒ ශක්තිය ඒ දේවතා එලි කියන දේ අදටත් අපි තියනවා කියලා අපි විශ්වාස කරනවා සහ අදටත් අපි ඒවට පුද පූජා කරනවා අපි ගෞරව කරනවා. අපිට පුංචි හෝ කරදරයක් ආපු වෙලාවක අපි සමහර වෙලාවට මේ බෝධියට ගිහිල්ලා අපේ දුක කියන්නේ ඔබට බෝධිය පිළිබඳ ලොකු විශ්වාසයක් තියෙන නිසා වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. මාවිල්ලාරු සටන අපේ වසර 30ක යුද්ධයක් තිබ්බ ඔබ ඒ හොඳ ආකාරම දන්නා මිහිරි මතකයක් අපි යලිත් ආවර්ජනය කරන්නේ ඔබ නොසිතූ පැත්තක් හේදී සිද්ධ වෙච්ච නිසාවෙන් මාවිල්ලාරු සටන පවත්වනකොට එතුමන්ගේ පළවෙනි විශ්ව ශක්තිය යොදාගෙන කරපු පූජාව ආරම්භ වෙනවා රාජ්‍ය අනුග්‍රහයෙන් මයංගනේ තමයි මේ පූජාව පැවැත්වුණේ. ඉතින් සමහර විට ඔබ මේ කතාව නොදන්නවා වෙන්න පුළුවන්. ඒ නිසාවෙන් අපේ විදේශගත වෙලා ඉන්න ප්‍රේක්ෂකයන්ට කියමු මේ සටන දියත් වෙනකොට මේ රාජ්‍ය අනුග්‍රහයෙන් මේ පැවැත්වෙච්ච මේ පූජාව. ඒ දවසේ කොහොමද පැවැත්ුනේ? කොච්චර පිරිසක් මේ සඳහා සහභාගී වුණාද? එදා ඇත්ත වශයෙන්ම ලංකාව අසීරු තත්ත්වයකට වැටිච්ච වෙලාවක්. යාති කුල ආගම් දේශපාලන ඒවා කිසිම දෙයක් නැතුව අපි අවතැන් වෙච්ච වෙලාවක් කියන්න පුළුවන්. අපේ රජයටත් බොහෝ දරුණු වෙලාවක් විසඳන්න බැරි වෙලාවක් අපේ කොටින්ම කියත් පරාදය හමුවේ ඉන්න වෙලාවක්. එවිට අපිට තියෙන්නේ ඇත්ත වශයෙන්ම අපේ රණවිරුවෝ දහස් ගණනෙන් සිය ගණනෙන් අතපය කැපිලා කැඩිලා මේ ඇම්බියුලන්ස් වල එනකොට මේ මැරෙනකොට මේව දකින්න අපි ඉපදුනාද කියලා අපිට හරි වේදනාවක් ඇති වුණා. ඒ වෙලාවේදී ඇත්ත වශයෙන්ම රජයේ ප්‍රධාන ඇත්තෝ කල්පනා කළා ඇත්ත වශයෙන්ම රාජ්‍ය අනුග්‍රහයක් මට ලැබුණා. මේ මාවිලාරු පූජාවේ එතනින් අපි ජයග්‍රහණය කරොත් අපි ජනතාව අපි රාජ්‍ය අපි දිනනවා. ඒක නිසා කුමක් කටයුතුද කියලා මට සාකච්ඡාවක් කරලා මගේ ගෙදරට ඇවිල්ලා ඊට පස්සේ මම කිව්වා එනම් මයංගනේ මගේ තථාගත සම්මා සම්බුදු ගෞතම බුදුරජාණන් වහන්සේ බුදු වෙලා 9 වෙනි මාස මයංගනේට ඇවිල්ලා යක්ෂයන් দমনය කරා නම් ඇයි අපිට බැරි එතනින් ආරම්භ කරන්න? ඔය ඇත්ත වශයෙන් ඒ වෙලාවේ බොහොම සන්තෝෂ වෙන්න ඕනේ. ජනාධිපතිතුමාගේ කණ්ඩායමත් බොහොම සන්තෝෂයෙන් ඇවිල්ලා මුදල් අමාත්‍යාංශයේ මට මේ වැඩේ කරන්න කිව්වා. හාමුදුරුවරු මට එක්කෙනයි හිටියේ. මේ වැඩ කටයුත්තට 15000ක්. එතකොට පේසාව වලල්ල පිළිවිලා මේ මල් 15000ක් තියලා එදා හවස මේ විශ්ව ශක්ති පූජාව කළා. එතකොට මේ විශ්ව ශක්ති පූජාව කරේ නිකන් නෙමෙයි. ඒ නිකම් පහනක් පත්තු කළා නෙමෙයි අපි කළේ. මට විශ්වෙන් ලැබුණු දායාදයක් අගේ ගුගල් දේවදාර සුදුවඳුන් සුවඳ කොට්ටන් නාමල් රේණු තල විෂ්ණුකාන්තිය සවන්දරා රත්අඳුන් අබ මිශ්‍ර කරලා අපි මේ හදන බටු ගෙඩියක් වගේ රෙදි කෑල්ලකට කුඩු තියලා බැඳලා ඒක කපලා ඒකම අබ තෙල් වල පොඟවන මුළු මයංගන වටේටම තිබ්බා. තියලා මේ මහා ආලෝකයේ දෙම්මා මහා සුවඳක් ආවා. එතකොට පේසා අපේ කප්රුක පරන්දලා මේ තුන් සූත්‍රයේ කියලා ධම්සක් පැවතුම් සූත්‍රයේ කියනකොට ඇත්තම වශයෙන් පුදුම සිද්ධියක් වුණා. අහසේ එළියන්න පටන් ගත්තා. හෙන ගහන්න පටන් ගත්තා. මහා අහස ගෙගුරුම් දෙන්න පටන් ගත්තා. එතකොට මහා නිලමෙතුමා ආවිලා කිව්වා සිටිපාල මහත්තයෝ වහිද මං කිව්වා අද වහින්නේ නැහැ. හෙට උදේ විශේෂ වැස්සක් වහිනවා කියලා. ඇත්ත වශයෙන්ම අපි සන්තෝෂයෙන් එදා රාත්‍රියේ ගත කළා. උදේ පාන්දර 5යි කාලේ විතර වෙනකොට මුළු මයංගන තලයේටම මහා කුණාටුවක් හම්බලා අයිස් වැස්සක් වැස්සා. ඒක ජනවාදී ගියා. අයිස් වැස්සක් වැස්සා. ඒ කියන්නේ අපි ජයග්‍රහණය ලැබුවා උදේ පාන්දර. ඇත්තම වාසේ. ඒක ඇත්ත වශයෙන් මට මගේ ජීවිතයේදී ලැබූ ඊටාම සන්තෝෂ දනවන මා මේ එයින් පස්සේ මම පූජා 200ක් විතර දැනට පවත්වාගෙන තියෙනවා. මට ලොකු ශක්තියක් මට බලයක් ඒක මගේ බලය නෙමෙයි මේ සද්ධර්මයේ බලය.
ඉතින් අපි තවත් තොරතුරු කතා බහ කරන්න සූදානම් වෙනවා මේ පිළිබඳ. මොකද විශ්ව ශක්තිය අපි විශ්වාස කරන්නේ නැති තරමට අපේ ජීවිතයට කොයිතරම් දුරට සමීපද කියලා මම කියන්නට සූදානම් වෙනවා මේ විරාමයෙන් අනතුරුව. මොකද ගොඩක් වෙලාවට අපි ලෙඩ රෝග සුව කරන්නට අපේ දෙමව්පියන් උනත් මේ ඉස්පිරිතාලවලට ගිහිල්ලා බෙහෙත් ගන්නවාට අමතරව කරන දෙයක් තමයි බෝධියට ගිහිල්ලා පහනක් පත්තු කරලා ඒ මත තම කොඩි වැලක් එල්ලලා අනේ මගේ පුතා මගේ දුව සනීප වෙන්න, මගේ අම්මා තාත්තා සනීප වෙන්න, මගේ නෑදෑයා සනීප වෙන්න කියලා අපි බාර වෙනවා. ඉතින් ඇත්තටම අපි විශ්වාස කරන අපිට මොකක් හරි පිහිටක් මේ තුලින් ලැබෙනවා කියලා. ඇත්තට මේ ලැබෙන පිහිට මොකක්ද? ඒ අපිට පිහිට ලැබෙන්නේ කොහෙන්ද? මේ සියලුම දේවල් පිළිබඳ අපි කතා කරන්න සූදානම් වෙනවා. ඊට කලින් කෙටි විරාමයක් ලබා ගන්නටයි මේ සූදානම් වෙන්නේ. විරාමයෙන් අනතුරු අපි නැවතත් එකතු වෙලා ඉන්නේ නෙළුම් විල වැඩසටහනත් එක්ක. ඉතින් මම විරාමයට යන්නට කලින් ඔබට මතක් කරා මේ විශ්ව ශක්තිය අපිට කොයිතරම් දුරට වැදගත් වෙනවද සහ විශ්ව ශක්තියෙන් Tamanට ලබා ගන්නට පුළුවන් ප්‍රයෝජන මොනවද කියලා. ඇත්තටම මේ විශ්ව ශක්තියෙන් අපි එක්තරා විදිහකට හිතනවා මේ අපේ ලෙඩ රෝග සුවපත් කරගන්නටත් අපිට උදව් වෙනවා කියලා. ඒ පිළිබඳව මම කැමතියි ඔබතුමන්ගෙන් දැනගන්න. ඔබතුමාට අත්දැකීම් ඇති. මොකද දැන් මේ විශ්ව ශක්ති මහා පූජාවන් 200කට ආසන්නව ඔබ පවත්වලා තියෙනවා. ඒ හරහා ලැබිච්ච අත්දැකීම් එක්ක ලෙඩ රෝග සුවපත් කරන්නට මේ පූජාවෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවද? ඇත්තම වශයෙන් අපේ ලෝකයට බිහි වෙනකොට අපේ ඒ ග්‍රහ තාරකා වලින් අපිට පෙන්නනවා